මං පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමා ඥාතින්ට වර කියන්න හරි අමාරුයි. ඒ භාගතුන් වහන්සේට යමාමහ පෙළහර පාන්න සිද්ධ වුණා බල කියන්න හරි. යමාමහ පෙළහර පාන්නේ මමාගේ මං මෙච්චර කාලයක් දැනගත්ත දෙයක් ඔබ නොදැක්ක දෙයක් ඔබේ ඇස් ඉවර කරලා පෙන්නන්න. මජ්ක්‍ධිම නිකායේ එක සූත්‍රයක් කියනවා දේවදූත සූත්‍රය කියලා. කියවපු අය ඉන්නවා නම් දන්නවා, අහලා තියෙන අය ඉන්නවා නම් දන්නවා දේවදූතයෝ කවුද කියලා. දැන් ඔය දේවදූතයෝ ගැන දන්නේ අය කවුද? කවුද දන්නේ? අහලවත් නැද්ද? මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි සත්වෙක් මේ ලෝකයේ ජීවත් වෙනකොට කරේම කයෙන් වැරදි වැඩ නම්, වචනයෙන් වැරදි වැඩ නම්, හිතින් වැරදි වැඩ නම් ආය කතා දෙකක් නැහැ. කොහෙද යන්නේ? හරියට. ඉන්නකම් කරේ කයෙන් හොඳ වැඩ නම්, වචනයෙන් හොඳ වැඩ නම්, සිතෙන් හොඳ වැඩ නම් කොහෙද යන්නේ? දැන් මේ 31 තලයක් පුරාවට මේ සත්‍යය සංසාරේ යනවා කියලා ඇවිදලා ඉන්නවා. සත්‍යෙක් මිය ගියාට පස්සේ අර ඉන්නකම් කරේ නරක ටික නම් ගියපුවාම හරි ලස්සන විනිශ්චයකට ලක් වෙනවා. මිය ගියාට පස්සේ මේ යම පළව ඇවිල්ලා එක්කන් යනවා කියනවා අපායේ යම ලක්ෂණෝ ගාවට. ගියාට පස්සේ ස්වාමීනි යමරජුන් වහන්සේ මේ සත්‍යය ඉන්නකම් කරේ කායෙන් වැරදි වැඩ, වචනයෙන් වැරදි වැඩ, සිතෙන් වැරදි වැඩ මොහුට අදාළ විදියට නඩුවක් දෙන්න කියලා. මේ දින්න ඔක්කොම උතෙන්ට ගියපු කට්ටිය. නෑ කියන්න බෑ. මේ පුටුවේ ඉන්න මම ඇතුළු අපි හැමෝම ඔය කියන තැනට ගියා කීවද? අනන්තයි අප්‍රමාණයි. මොකද අපාය කියන්නේ අපි මහ විතර කරගෙන ඉන්නේ. භාගතුන් වහන්සේ එක සැරයක් තමන් වහන්සේගේ නියස් සිලට පස්පිනක් අරගෙන අහනවා ආනන්ද මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණය වැඩි එහෙම නැත්නම් මේ මහ පොළවේ තියෙන ප්‍රමාණය වැඩි? කොහෙද මේ පුත්කලා එක්කන් ගියාට පස්සේ දැන් දඬුවම් දෙන්න කියලා යම පල්ලෝ ඉන්නවා. අන්න ඒ වෙලාවේදී අවස්ථාවන් පහක් දෙනවා මේ අපායේ තියෙන වද බන්ධනයන්ට ලක් කරන්නේ නැතුව උන්ට එතනින් ගැලවිලා යන්න. මේ සත්‍යය ගැන අනුකම්පා හිතපු යම රජතුමා අහනවා ඔබ මෙච්චර වැරදි වැඩ කරත් අඩුම ගානේ පළවෙනි දේව දූතයා දැක්කද කියලා. අනේ ස්වාමීනි මම දැක්කේ නැහැ. එතනිනුත් නවතින්න නැතුව ආපහු සරයක් අහනවා මෙච්චර කාලයක් මනුස්ස ලෝකෙ හිටියා නම් දැක්කේ නැද්ද? කවුද? උඩ බැලි අතට දිගා කරලා ඉන්න තමන්ගේ මල මුත්‍රා ගොඩේ වැඩිලා ඉන්න කරගන්න දෙයක් නැතු වෙන පුංචි ලදරුවෝ දැක්කේ නැද්ද කියලා අහනවා. මේ ඔබට වද හිංසා දෙන්න ඔන්න මෙන්න තියාගෙන අහන්නේ. අනේ ස්වාමීනි මම ඕනේ තරම් දැක්කා ලදරුවෝ. එතකොට අහනවා එහෙම දැක්කනම් තමනුත් දවසක මේ සංසාරේ ඇවිදන් යන්නේ මේ උපත නිසා, ජාතිය නිසා නෙවෙයිද කියලා අහනවා. මට ඒ දේ තේරුම් ගන්න බැරි වුණා.
ඔච්චරයි උත්තරේ. පළවෙනි අවස්ථාව පළවෙනි chance එක නැති කරගත්තා වුණා. දෙවෙනි අවස්ථාවකුත් දෙනවා. බලන්න කොච්චර කාරුණිකයිද කියලා. දෙවෙනි අවස්ථාවේදී තහනවා දෙවෙනි දේව දූතයා දැක්කේ නැද්ද කියලා. අනේ ස්වාමීනි මම දැක්කේ නෑ. ඒ තාපෞසරයක් මේ යම රජතුමා බලන පුංචි ඉඩක් හරි තියනවාද මේ සත්‍යව ගලවලා යවන්න කියලා. කවුද දෙවෙනි දූතයා? දැක්කේ නැත්te කියලා අහනවා කෙස් සුදු වෙච්ච දත් පැටිච්ච හැම රැලි වෙච්ච වයෝවෘද්ධ පුද්ගලයෙක් මහල්ලෙක්. අනේ ස්වාමීනි මගේ ජීවිතේ පුරාවටම මම දැක්කා. මහල්ලෝ නම් හැබැයි මම දෙවෙනි දේව දූතයව දැක්කේ නැහැ. එහෙම මහල්ලෝ දැක්කනම් තමනුත් දවසක ජරාවට යනවා කියලා වයසට යනවා කියලා දැනගත්තේ නැද්ද කියලා. අනේ ස්වාමීනි ඔය දේවල් තේරුම් ගන්න මට කාලයක් තිබ්බේ නැහැ. ඇයි? මට තිබ්බ බොහෝම රාජකාරී. රස්සා කරන්න ඕනේ, සල්ලි හම්බ කරන්න ඕනේ, ඉඩකඩම් බලා ගන්න ඕනේ, දරුවන්ගේ දරුවෝ හදන්න ඕනේ, දරුවන්ගේ දරුවෝ බලා ගන්න ඕනේ. මට වැඩ ගොඩයි. මට ඔය සංසාරේ දේවල් හොයන්න වෙලාවක් තිබ්බේ නැහැ. මගේ වෙනස්කම් දකින්න මට වෙලාවක් තිබ්බේ නැහැ. තම තමන්ට ගලපගන්න. ධර්මයේ තියෙන තම තමන්ට ගලපගන්න. ඔන්න දෙවෙනි chance එකක් නැති කරගත්ත අවස්ථාවක් නැති කරගත්තා. අවස්ථාවන් පහක් තියෙනවා. දැන් තුන්වෙනි අවස්ථාව. ආපහුවනවා අඩුම ගානේ තුන්වෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද කියලා. ඒ කර්මයේ කොච්චර දැඩිද කියනවා නම් අනේ තුන්වෙනි දේව දූතයා දැක්කේ කවුද තුන්වෙනි දේව දූතයා? ලේඩි. උපන්දා ඉඳන් මැරෙනකන් අඩුම ගානේ හෙම්බිරිස්සාවක්වත් තිබෙන දවසක් දැක හම්බෙලා තියෙනවද? අඩුම ගානේ කිව්වමක්වත් නොගියපු දවසක් තියෙනවද? එතකොට අපි ව්‍යාධිය කියන එක උරුම කරගෙන අවිල්ලා තියෙනවා. එදා මම මෙතනින් පිටත් වෙලා යනකොට හිටපු පුද්ගලයා නෙමෙයි දැන් ඉන්නේ. කී පාරක් බෙහෙත් බොන්නේ නැද්ද? දැක්කා අපි. හැබැයි තුන්වෙනි දේව දූතයව දැක්කේ නැහැ. බලන්නකො කොච්චර ලොකු මුලාවකද ඉන්නේ කියලා. මේ රූපේ ලස්සන කරගන්න, හොඳින් පවත්වා ගන්න, සැපයෙන් පවත්වා ගන්න කොච්චර දුකක් විඳිනවද? හැබැයි ඒකම අනිත් අතට ලස්සන වෙන්න බොන බෙහෙත් ටික අනිත් පාර පිළිකාවකට හේතු වෙන්නේ නැද්ද? පිළිකාවගේ පොඩ්ඩක් දැනෙනවා. නමුත් නිකන් වෙන ලෙඩක් කියවට වඩා ඔන්න අවස්ථාවන් 3ක් ඉවරයි. තව 2යි. 4වෙනි දේව දූතයාවත් දැක්කේ නැද්ද කියලා අහනවා. දෙවරජතුමා. ඒ උත්තරෙත් අර උත්තරේම තමයි. නෑ ස්වාමීනි මම දැක්කේ නෑ. මේ මං කියන කතාවක් නෙවෙයි. බොරු නම් අද ගිහිල්ලා අද ගෙදර නැත්තම් පන්සලේ ඇතිනේ මජ්ක්‍ධිම නිකායේ හොයලා බලන්න. දේව දූත සූත්‍රය ඇතුලේ තේරම ධර්ම කාරණාදී. ඔබට මග ඇරිච්ච තැන්නේ. 4වෙනි දේව දූතයා අද නම් ටිකක් දුර්ලභයි. ඉතින් රජවරු පත් කරන්න රජවරු රාජ්‍යයට ගේන මිනිස්සු හරියට දුක් විඳා. එහෙම රජයට පත් කරපු පුද්ගලයාම ඒ කියන්නේ මේ රජතුමාම වැරදිකාරයෙක් හම්බෙච්ච ගමන් දෙතිස් වද දුන්නේ. අද වගේ දවස් කීපයක් හිරේ තිබ්බේ නැහැ. හොරකම් කරා නම් අතක් කැපුවා. නැති වුණොත් අත් දෙකම කැපුවා. බොරු කියලා හොරොත් තියලා කැපුවා.
මේ හිස් කබල ගලවලා මොලේ එළියට එනකන් ඉඳලා ඒ උඩට බොරළු දාලා ඇතිල්ලුවලු. කොහොමද ඇත්ත? මේ විඳපුවා අපි හැමෝම. මේ දිවේ එළියට අරගෙන දිව උඩ පහනක් පත්තු කරලා කට ඇතුළට දාලා වහනවා. කොහොමද ඇත්ත? පුවක් ගස් දෙකක් අරගෙන ඒ දෙකේ කෙළවර උඩ කෙළවර දෙපැත්තෙන් කකුල් දෙක බැඳලා මැද්දේ තියෙන ගැටේ කපනවා. කොහොමද ඇත්තද තිස්වද? එහෙම දුක් විඳින පුද්ගලයෙක් දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි මම දැක්කා. හැබැයි මම තේරුම් ගත්තේ නෑ ඒකෙන් මට ලැබෙන පණිවිඩය. 4 අවස්ථාවන් ඉවරයි. තව එක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවක් නැති වුණොත් අනිවාර්යෙන් අර පහලටම තමයි. දැන් අවස්ථාවන් 5ක් දීලා පහෙන් එකක් ගන්න බැරි වුණා කියන ඔබ කොච්චර මුලා වෙනවද බලන්න. එහෙනම් භාගතුන් වහන්සේ පමාදෝ මච්චුරෝ පදන් කිව්වයි. ඒ කියලා තේරෙනව නේද? හැම තැනම පරාද වෙනවා. මේ කවුරු හරි කරපු දෙයක්ද? නෑ. තමන් විසින් කරපු කයෙන් වැරදි, වචනයෙන් වැරදි, සිතෙන් වැරදි. කවුද පස්වෙනි දේව දූතයා? මානමිනිය. අනන්තවත් මලගෙවල් වල ගියා. මලමිනී බදාගෙන ඇඬුවා. අනේ තියලා යන්න කියලා ඇඬුවා. හැබැයි එතන තිබ්බ පණිවිඩය තේරුම් ගත්තේ නැහැ. මම දවසක මැරෙනවා කියන දේ අමතක කරලා අර ඉන්න කාලේ හිටියා. දැන් හරිනේ. අවස්ථාවන් 5ක් නැති කරගත්ත ඔබට හම්බෙච්ච වටිනා කියන අවස්ථාවන් 5ක් මේ ජීවිතේ. ඊට පස්සේ තින් ආය ජමනස්තුමාට කරන්න දෙයක්වත් ඔබ විසින් රැස් කරා නම් කර්මයක් කරා නම් වැරදි කටයුතු ටිකක් නියමිත විදිහට අදාළ විදිහට ඒ විපාක ටික විඳින්න වෙනවා. අනේ ඊට පස්සේ අර ඉස්සලා මේ පුද්ගලයාව දඬුවමට ගෙනියන්න කියපු යම පල්ලන්ටම දෙනවා. පළවෙනියටම ආපු ගමන්ම අර අපි කියලානේ වෙල්කම් පාටියක් තියනවා කියලා. අන්නේ සමානව යමපල්ලෝ මොකද කරන්නේ? එකන් යනවා තමන් විසින් කරපු ලද කර්මවලට අදාළ විපාක ලබා දෙන්න. දඬුවම් ටික ලබා දෙන්න. එක අතකට ඔන්න උලකින් ඇනලා තියෙනවා. අතකට උල. අත් දෙකටම උල් දෙකකින් අනිනවා. කකුල් දෙකටත් උල් දෙකක් අනිනවා. අංග 4යි. පස්සේ පස්වෙනි උල පපුව හරහා පංච වදයට ලක් කරනවා. තමන් කරපු අකුසල කර්ම ටික ගෙවෙනකම් මේවා විඳින්න වෙනවා. ඊට පස්සේ එතරින් නවතින්නේ මේ අපායට යන පුද්ගලයාගේ ස්වરૂපය කියනවා නම් මිනිස්සෙක්ට යම් කිසි වේදනාවක් දැනෙනවා නම් අන්නේ සමානයි කියලා හිතා ගන්නකො. හැබැයි ඒක එකපාරක් විඳලා නවතින්න නම් වෙන්නේ නැහැ. මිනිස්සෙක්ට තද බල වේදනාවක් වෙච්ච ගමන් මැරිලා යන්න පුළුවන්. හැබැයි මෙරි උපදිනවා එකම තැන. අඩුවක් නැහැ ස්නායු ආබාධයක් කියලා දැනෙන්නේ නැතුව යන්නේ. කරාන විඳවන්න වෙනවා. ඊට පස්සේ ධර්මයේ සඳහන් වෙනවා ඊට පස්සේ වෑයකින් රහිනවා මේ සත්‍යයව. ඇයි අර කරපු කර්මය කියලා එක. පොරවෙන් රහිනවා කියනවා. කොහොමද ඇත්ත?
ලෝකුඹු නිරේ පැහෙන්න සිද්ධ වෙනවා ඔන්න පළවෙනි දඬුවම විදියට. ලෝකුඹු නිරයෙන් පස්සේ යන්න වෙනවා මහා නිරයට. මහා නිරය ගැන සඳහන් වෙන ආකාරය කිව්වොත් එහෙම හරියට පෙට්ටියක් වගේ ලෝහ තැටි වලින් ආවරණය කරපු පෙට්ටියක් ඇතුලේ හතර පැත්තෙන් ගින්දර දාලා පෙන පිටුවක් වගේ තිබ්බොත් කොහොම තියෙයිද? මවා ගන්න තමන්ට කොහොම වෙයිද කියලා. අර දේවදූතයෝ පස් දෙනාගෙන් එක්කෙනෙක් හරි දැකලා තිබ්බනම් තේරුම් අරන් තිබ්බනම් තමන් වෙනුවෙන් දෙයක් කරගත්තා නම් අර දෙවෙයිද? බලන්න භාගතුන් වහන්සේ කොච්චර කරුණාවන්තයිද කියලා අපිට. මේ ලෝකේ අම්මා තාත්තා අපිට නොකරපු තරමේ කැපකිරීමක් උන්වහන්සේ අපි වෙනුවෙන් කරා. උන්වහන්සේගේ ඇස්සිස්මස්ලේ දන් දුන්නේ, නමුදරුව දන් දුන්නේ, මහරජා දන් දුන්නේ මං වගේ වීරියවන්ත පුද්ගලයෙක් හොර රහසේ නිවිලා ගියොත් මේ ලෝකෙට කරන මහා අපරාධයක්. සංසාරය ගැන කිසිම දෙයක් දන්නේ නැති ඉපාඝාතේ යන මේ සත්‍යයන්ට අඩුම එක්කෙනෙක් හරි නිවන් දක්වන්න පුළුවන් නේද? උන්වහන්සේ කරලා තියෙන්නේ එසේ මෙසේ ලේසි පහසු කැපකිරීමක් නෙමෙයි සාරා සංගේය කල්පලක්ෂයක්. කල්පය කියන්නේ කොච්චරවත් කියලාවත් අපිට හිතා ගන්න බැරි කාලෙක සාරා සංගේය කල්පලක්ෂයක් කියන්නේ කොච්චර කාලයක්ද? උපන්දා ඉඳන් බෞද්ධනේ. එහෙනම් ඔය භාගතුන් වහන්සේ වෙනුවෙන් කරන දේ ඇත්ත. ඇත්ත. අපිට සංසාරයෙන් යන්න පාර කියලා දුන්නේ උතුමන් වහන්සේ. මේ සත්‍යය ගියොත් මේ අපායවල වල මේ වගේ දුක් විඳී කියන දේ දැන දේශනා ඊට පස්සේ අර මහා නිරේ පැහි ඉන්න වෙනවා තමන්ගේ කර්ම ශක්තිය අවසන් වෙනකම්. ඊට පස්සේ මහා නිරයෙන් යවනවා මුහුත කියලා නිරයකට. හරි අසුචි යටයි කියනවා මේ නිරය. ඒ නිරයට වැඩිච්ච පුද්ගලයා ඒ නිරයට යන්නෙත් ආයේ ලේසි පාසු විදියකට කාලයකදී අර මහා නිරේ එක පැත්තක අර ලෝහ දොර ඇරෙනවා කියනවා. ආලෝකයක් දකිනකොට අර ඉන්න සත්‍යෝ සේරම දුවගෙන යනවා අතනින් ගැලවිලා යන්න ඒ තරම් දුකක් විඳින්නේ. දුවගෙන යනකොට කර්ම ශක්තිය කොච්චරද කියනවා නම් අනේ යනකොට දොර වැහෙනවා. තවත් කාලයකදී උතුරු දොරටුව පළවෙනියට අරනවා ඊළඟට දකුණු දොරටුව ඇරෙනවා කියනවා. ආයෙත් අර සත්‍යෝ සේරම දුවගෙන යනවා අතනින් ගැලවිලා යන්න. ආපහු දොර වැහෙනවා. ඒ විදිහට තමන්ගේ කර්ම ශක්තිය අදාළ විදිහට ගෙවිලා යනකම්ම එහාටයි මෙහාටයි දුවනවා ගින්දරේ පිච්චි. එතනින් පස්සේ භූත නිරයට. වැටිච්ච ගමන් කියනවා ලොකු පණුවෝ જાතියක් ලේ මස් නහර ඇට මිදුළු දක්වාම පසාරු කරගෙන ආහාරයට ගන්නවා කියන්නේ. අසීමාන්තික විදිහට වචනයෙන් කියන්න බැරි විදිහේ වේදනාවන්ට ලක් වෙන්න වෙනවා කියලා. එතනිනුත් පස්සේ අසිපත් නිරේට ගිහුවාම තුඩක් කෑවුනත් ඇති කැපිලා යන විදිහේ තුවාල. කැඹුරට කැපෙන තුවාලත් එක්ක විඳවන්න වෙනවා. ඊට පස්සේ අර කියන්නේ අපි හැමෝම දන්න කටුයි මුල නගින්නත් ඔය විදිහට තමන්ගේ ඒ අදාළ නිරයන් වල ඉන්න ඕන කාලේ ගෙවනකම් අසීමාන්තික දුක් වලට ලක් වෙන්න වෙනවා කියලා.
එතනින් පස්සේ වැටෙනවා ගඟකට. මේ වේතරණි කියන ගඟ හරියට ලුණු ගොඩක් වගේ. තුවාලයකට ලුණු දැම්මම කොහොමද? අර කටු ඉඹුලේ තුවාල වුණ වේත අසිපත් නිරේ තුවාල වෙච්ච සත්‍යය වැටෙනවා කියන අර වේතරණි කියන ගඟට. ගඟ දිගේ ගහගෙන යවිහිල්ලා අර යම පල්ලෝ කොකු දාලා ඇදලා ගන්නවා කියන මේ සත්‍යය වේ ගඟෙන් එළියට. දැන් ඔබට කොහොමද කියලා බලන්න. අනේ ස්වාමිනී මට තිබහයි පිපාසයි කියනවා. වතුර ටිකක් දෙයිද? වතුර ලැබෙයිද? වතුර දෙන්න එතන කවුරුත් නැහැ. ලොකු කොකු වලින් කට ඇරලා උගුර ඇතුළට දානවා කියනවා ලෝදිය. පිපාසෙන් ඉන්න මිනිස්සෙක්ට ලෝදිය ටිකක් හම්බුනොත් කොහොමද? මේ කවුරුත් කරපුවද? තමන් කරගත්ත දේවල්. කාටවත් දෝෂාරෝපණයක් කරන්න බෑ. ලෝදියක් බීලා ඉවර වෙලා ආපහු අහන දැන් කොහොමද කියලා. අනේ ස්වාමිනී මට බඩගිනි කියනවා. ඛණ්ඩ දෙයක් දෙයිද? කවදා? ආයෙත් අර වගේම කට ඇරලා කට ඇතුළට දානවා කියනවා යකඩ ගුලි. උගුර වඩවැල සේරම පිච්චිලා අධෝ මාර්ගයෙන් පිට වෙලා යනවා කියලා. දැන් කිලිපොලා යන්න ඕනේ නේද මේවා කියවනකොට. මෙච්චර කාර්යයක් ධර්මයේ ඇහුවා. අපි ධාර්මිකයි අපි උපන්දායදා බෞද්ධයෝ. කොයි තැන් වලද ධර්මයේ කියවලා තියෙන්නේ? හොඳයි නේද වැඩේ? ඔන්න ඔහොමත් වෙලා විදවලා කල්ප ගානක් කොච්චරද කියන්න බෑ. ඒ විඳවල අවසානයේදී ආපහු ඔන්න කොහේ හරි ගිහිල්ලා ආයෙපදිනවා. ජාති ජරා ව්‍යාධි මරණ. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව මොකක්ද සිදු කරන්නේ? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. කාටද දේශනා කරන්නේ? පස්වග මහණුන්ට. ධර්ම දේශනාවේදී සිද්ධ කරන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ. ඔය විදිහට මෙන්න මේ දේවල් සේරම දුක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ. කොටින්ම කිව්වොත් සේරම දේවල්, කෙටියෙන්ම කිව්වොත් සේරම දේවල් දුක. ජාති ජරා ව්‍යාධි මරණ. දැන් ওই ජාති ජරා ව්‍යාධි මරණ ටිකම නෙමෙයි දර උපමාවකින් කිව්වේ ලස්සනට. පළවෙනි දේව දූතයා කවුද? කුඩා දරුවෙක්. ජාතිය. දෙවෙනියා කවුද? තුන්වෙනිය මහලු. ජාති ජරා ව්‍යාධි මරණ. ඔන්න ඔය ටිකම තමයි අර සූත්‍රෙදී සරලව කිව්වේ. දැන් ওই ටික මම ඇවිල්ලා මුලින්ම කියනවා ජාති ජරා ව්‍යාධි මරණ ටික දුකයි ඒ හින්දා ගිහිල්ලා මහාන වෙන්න කියලා. අපිට තේරෙන එකක් කියලා. නේ? තේරෙනවද? ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට භාගතුන් වහන්සේ කොහොමද ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කියලා. මේ ලෝකේ පුරාවටම අපි හැමදාම දකිනවා ලදරුව දකිනවා මහල්ල දකිනවා ලෙඩු දකිනවා මලමිනි දකිනවා තුවාල වෙච්ච මිනිස්සු දකිනවා අදේට ලක් වෙච්ච මිනිස්සු දකිනවා. හැබැයි ඔය ටික අනුභවද කරගන්නේ නැහැ. අද තියෙන රූපේ නෙමෙයි හෙට තියෙන්නේ කියලා දැනත් අර රූපේ නඩත්තු කරනවා. මට මේ ටික මැරෙනකොට ගෙනියන්න බෑ කියන දේ අමතක කරලා දාලා ඒත් ට්‍රස් කරනවා. නැද්ද? අත් දෙක දිහා බලන්න තමන්ගේ කොච්චර කාලයක් කොච්චර දෙයක් තමන් වෙනුවෙන් කරගෙන තියනවද කියලා. ඔබට ඔබ වෙනුවෙන් විනාඩියක් වැය කරන්න වෙලාවක් නැහැ. අඩුම මාසෙට එක දවසක් පොයට සිල් ගන්න යන්න බෑ.
එහෙම තියාගෙන හිතන්න එපා. මම නම් යන්නේ දිව්‍ය ලෝකෙ මට නම් ටිකට් හරි කියන්නේ. අවසාන මොහොතේ කොහොම වෙයිද කියන්න අපි දන්නේ. මේ තියෙන හැමදේම වෙනස් වෙනවා අනිවාර්යෙන්. ඒ හින්දා නඩත්තු කරන්න දෙයක්. ඉච්ඡර කාලයක් නඩත්තු කරපු අපරාධ නේද? ඉච්ඡර කාලයක් නඩත්තු කරපු අපරාධ නේද? මම මගේ ඥාතීන්ට කතා කරන නිසා මට බයක් නැහැ ඕන දෙයක් කියන්න. ඉච්ඡර කාලයක් ඔබ කරලා තියෙන්නේ මිරිගුවක් පස්සේ දුවපු එක. දැන් මේ ධර්මයේ තියෙන්නේ මේ ධර්මයේ තියෙන්නේ කාටද? අපිට. කලප ගන්න ඕනේ කවුද? එතන මොකක්ද කරන්නේ මෙච්චර කාලයක් පුරාවට? මොකක්ද කරලා තියෙන්නේ? හරිනම් මට කියන්න ඕනේ නේද ඔයගොල්ලෝ හැමෝම මේ උපාසක අම්මලා හරිනම් මේ දේ කියලා දෙන්න ඕනේ මට නේද? මොකද මට වඩා මෙතන ඉන්න ඔක්කොම වැඩිම අත්දැකීම් බහුලයි. එතකොට ඔබ නොදැක්ක දෙයක් අපි දැකලා තියෙනවා. ඔබට හැරෙන්න දීප තැනකින් අපි හැරිච්ච නැති තැනකින් අපි හැරිලා තියෙනවා. ඒ වුණාට මතක තියාගන්න කිහිවතේ ඉඳලා රහත් වෙච්ච තුමන් වහන්සේලා ඉඳලා තියෙනවා. අවුරුදු 7න් රහත් වෙච්ච තුමන් වහන්සේලා වගේම අවසාන හුස්ම ඔන්න මෙන්න තියලා රහත් වෙච්ච තුමන් වහන්සේලාත් ඉඳලා තියෙනවා. එතකොට තම තමන්ට අදාළ කාල පරිච්ඡේදයක් තියෙනවා. පින මෝරන්න ඕනේ. හැබැයි පින නිකම් මෝරන්නේ ඒකට උත්සාහවන්ත වෙන්න ඕනේ. කවුද හිතුවේ මිනිස්සු 1000කට වැඩිය මරපු අඟුලිමාලට රහත් වෙන්න පුළුවන් වෙයි කියලා? නේද? භාගතුන් වහන්සේ ගිහිල්ලා අපි අමෝරාගෙන ගියාද මේ අඟුලිමාල ගාවට দমনය කරන්න කියලා? නෑ. වචන කීපය උන්වහන්සේ පාවිච්චි කරා. අඟුලිමාල මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න. මේ තක්ෂරාව හිටපු දක්ෂතම ශිෂ්‍යයා. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැහැ. වඩින ගමන් නැවතිලා ඉන්නවනම් මේකේ යටි අර්ථයක් තියෙනවා. අන්නේ අර්ථය තමයි දැනගන්න ඕනේ. කවුද හිතුවේ මගධ රාජ්‍යයේ හිටපු අම්බපාලිට නිවන් දකින්න පුළුවන් වෙයි කියලා? කොච්චර චෝදනා කරන්න ඇද්ද? කොච්චර අපහාස කරන්න ඇද්ද? හැබැයි උන්වහන්සේලා නිවිලා ගියා. කවුද හිතුවේ අච්චර භාගතුන් වහන්සේට ගල් පෙරලපු දේවදත්ත හාමුදුරන්ට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා? පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන එක ලේසි නැහැ. පාරමිතා උපපාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. කාලාන්තරයක් තිස්සේ පුරුදු කරන් ඉන්න ඕනේ. එතකොට අපි තාම අසරණ වෙලා බලාගෙන ඉන්නවා. තමන් මෙච්චර කාලයක් කරපු දේවල් එක්ක හිතන්න ඕනේ. මුළු ජීවිත කාලය පුරාවටම මත්පැන් බීලා නාස්ති වෙච්ච සරකාණිට අවසාන මොහොතේදී බුදුරන් වහන්සේගේ ධර්මයේ පිහිට ලැබුණා නම් උපන්දා ඉඳන් අඩුමතරම එක පින්කමක් හරි කරලා තියෙන ඔබට බැයිද? බැයිද? දැන් එහෙනම් අර යම රජුගේ විනිශ්චය ගාවට යනවද? එහෙනම් කොහෙටද යන්නේ?
එහෙනම් දිව්‍ය ලෝක හොඳයි. දිව්‍ය ලෝක හොඳයිද? දිව්‍ය ලෝක හොඳයිද කියන්නේ? දැන් තැනක් තියෙන්න එපා යන්න. යම රජතුමා ගාවට යන්න බැහැ නම් දිව්‍ය ලෝකෙට යන්න හොඳයිද? හොඳයිද? අපරාධින සාරාංශයේ කල්පලක්ෂයක් භාගතුන් වහන්සේ පාරමිතා දමයන් පුළ ඔබ වෙනුවෙන් කැපකිරීමක් කරේ. බුදුරජාණන් වහන්සේගේ අවසාන දේශනාව අපමාදේන සම්පාදේත වය ධම්මා සංඛාරා. අත දිව්‍ය ලෝකෙට ගියත් ඔබට ආපහු එන්න වෙනවනේ. එහෙනම් මොකටද ආපහු යන්නේ? එහෙනම් අපරාධින නිර්වාණයක් ගැන දේශනා කරේ. දැන් මොකද්ද කියන්නේ එතකොට? කොහෙටද යන්න ඕනේ? දෙයනේ නිවන් දකින්න උත්සාහ කරන්න. අතරමඟ ඉඳලා වැඩක් නැහැ. මේක ඉපදෙනවා මැරෙනවා දුක් විඳිනවා ඉවරයක් නැහැ. ඉන්නකම් ඉඳවන්න වෙනවා. දේශනාවේ තියෙන ගොම පිනක සාරයක් නැති මේ සංසාරේ යන්න එපා කියලා. එහෙනම් ඉතින් මොකටද යන්නේ? දැන්වත් නවතින්න. මෙතනින් නැවතුනේ නැත්තම් කොහෙ ගිහින් නවතින්න බැරිද? ඔන්න ඔය ටිකයි අපි දැක්කේ. මේ ගමන ගියොත් අනිවාර්යෙන් ඉදවන්න වෙනවා. සතුටයි කියලා ගන්න දෙයක් තියෙනවද? දරුවන්ගෙන් සතුටක් හම්බුණාද? විවාහ ජීවිතේ දේපල හම්බ කරා, රස්සාවක් කරා, ඉගෙන ගත්තා. අවසානයේ ඉතුරු වෙන්නේ සුදු වෙච්ච කෙස් ගස් ටිකයි රැඳි වැටිච්ච අප්පයයි. වැටිච්ච දත්. මුණ බලාගෙන කියන්න උනාට සමා වෙන්න ඕනේ. මේකයි ඇත්ත. ගෙන්නවා නම් අහගෙන ඉන්න. ඔබ දැක්ක නැති දේ කියන්න ඕනේ ඇත්තට. ඒ සාරස් කරන තමන්ටය තියෙන සංසාර ගමන මේක ඉවර කර ගන්න ඕනේ. මේ සංසාරේ කියන ඕගය තරණය කරගෙන ගිහිල්ලා මේ මනුස්ස භාවයක් කියන්නේ බොහෝම දුර්ලභ අවස්ථාවක් ඔබට ලැබිච්ච අවස්ථාවක්. ඔබ තිරිසන් අපායේ හිටියනම් බණ පදයක් අහන්න වෙන්නේ. හිතන්න ඔන්න ඔය අවාසනාවන්ත තත්ත්වය ඇති වුණා නම් භාගතුන් වහන්සේ ජීවමාන කාලේ අර කල්ප ගානක් පැහැෙන නිරේක හිටියනම් භාගතුන් වහන්සේ ජීවමාන කාලේ පරාදේ. භාගතුන් වහන්සේලා හැමදාම මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ. දුර්ලභයි, බොහොම දුර්ලභයි. බුද්ධපාදෝෂ දුර්ලභ. එහම මේ ධර්මය ඇහෙන්නේ නැති කාලවල අනන්තයි අප්‍රමාණයි. අඩුම ගානේ අර එතුමන් වහන්සේ සාරා සංකේ කල්ප ලක්ෂයක් පුරාවට ඔබ වෙනුවෙන් යසිස් මස්ලේ නහර දන් දීපු එකේ කරගෙන කියන්න. ඔබට මට දෙන්න තියෙන ධර්මය විතරයි. අපි කියවපු දේවල් වල තියෙන සාරය විතරයි. ඔබ දැක්කේ නැති පැත්ත මෙන්න මේකෙන් බලන්න කියන එක විතරයි. ඒත් ඉතින් කම්මන්දල්හම් කින්ති කරන්ති කර්මය දැඩි නම් මා කුමක් කරන්නද? මට ඔබව වතුර ගාවට අරන් යන්න පුළුවන්. මේ තියෙන වතුර කියන්න පුළුවන්. වතුර බිව්වොත් පිපාසයේදී නිවෙනවා කියන්න පුළුවන්. ඔබ දුකක ඉන්නේ. මේ දුක දිගේ ගියොත් ඔබට හැමදාම දුක් විඳින්නමයි වෙන්නේ. මේකෙන් ගැලවීමක් නැහැ. මේකෙන් ගැලවෙන්න කියන්න පුළුවන්. ගලවන්න බෑ. ඒක තමන් කරගන්න ඕන දෙයක්. එනිසා තමන්ගේ ක්‍රියාවල ප්‍රතිඵලය තමන් විඳිනවා වගේම තමන් කරන ක්‍රියාවල වගකීම තමන් ගන්න.
බලාපොරොත්තු මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද? එහෙනම් දැන් දිව්‍ය ලෝකේ යන්න බලාගෙන ඉන්නවද? බ්‍රහ්ම ලෝකේ. දිව්‍ය ලෝකෙට වඩා උසස්. කල්ප ගණන් ආයුෂ. යනවද? ඒ කල්ප ගානේ ඉඳලා අපහු වෙන්න වෙනවා. නිර්වාණය. අන්න ඔබේ අවසාන ඉලක්කය වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක උන්වහන්සේගේ ධර්මයේ ජීවමාන කාලෙක ඔබට මනුස්ස ආත්මයක් ලැබිච්ච කාලෙක ඔබේ අවසාන ඉලක්කය වෙන්න ඕනේ නිවන් දකින්න උත්සාහ කරන එක. නිවන් දකින එක. ඔන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැත්තම් අබුද්ධෝත්පාද කාලයක නම් අන්න තිබ්බා දිව්‍ය ලෝකෙන් නවතින්න බ්‍රහ්ම ලෝකෙන් නවතින්න. එහෙනම් සාධාරණයි. කැපකිරීමක් කරන්න කෙනෙක් ඉඳලා නැහැ. අපිට මාර්ගය පෙන්වන්න කෙනෙක් ඉඳලා නැහැ. ඒක හින්දානේ මාව ගෙන්නලා බණක් කියන්න කිව්වේ. එහෙම ඒක නිසානේ මෙච්චර ලොකු ආසනයක් මට දීලා මේ මයික් එක අතට දුන්නේ. ඔබ මෙහෙම පහත් ආසනයක ඉඳන් ඉන්නේ. හිතන්න භාගතුන් වහන්සේ නම් කොච්චර ඇයි මිනිස්සු මෙච්චර උන්වහන්සේට වශී වුණේ කියලා. අන්‍ය ආගමිකයෝ චෝදනා කරන භාගතුන් වහන්සේ ගාව මායාවක් තියෙනවා මිනිස්සු ඇදගන්න කියලා. බලන්න මායාව. උන්වහන්සේ ශ්‍රී මුඛේ ඉවර කළා ධර්මයේ දේශනා කරනකොට කොච්චර මිනිස්සුන් හිත නිවෙන්නට ඇත්ද? කී දෙනෙක් ධර්ම අවබෝධය කරන්ට ඇත්ද? පළවෙනි ගාථාව දේශනා කරනකොට පද දෙකක් ඇහෙනකොට තම තමන්ගේ ප්‍රශ්නයක් මම අහනවා කියලාම හිතාගෙන ආවා. අම්මයි. දැන් සතුටුද ශාසනයට දරුවෝ දුන්නට? හරිද? ඔන්න ඔය ටික ගන්නයි උඹලා. ඔය දේ දැක්ක නිසායි ශාසනයට ගියේ. ඔබට කලින් මෙතනින් එහාට ගියොත් නම් ඉවරයි කියන දේ දැන් තේරුණ නිසායි ගියේ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ තරුණ කාලේ ශාසනයට ගියේ. තරුණ කාලේ නෙවෙයි නම් කොයි කාලෙද ශාසනයට යන්න ඕනේ? රට්ටපාල කුමාරයා කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව කණ්ඩ බොන්නේ නැතුව මහාන වෙනකන් හිටියා. මහාන වෙන්න දෙනකන් හිටියා. කොච්චර කැපකිරීම කරනවද? මහා රාජ්‍ය අතෑරලා දාලා රජවරු ආවේ. රාජකුමාරිකාව ප්‍රජාපති ගෞතමී දේවීන් වහන්සේ කොච්චර දුකක් වින්දාද පැවිද්ද ගන්න? රාජකුමාරිකාව මාලිකාවෙන් එළියට සපත්තු දාන්න නැතුව යන්න නැතුව ඇති. ඒත් කකුල් පැලිලා ලේනකන් කකුල් ඉදිමෙනකන් දූවිලි පෙරාගෙන එන්නේ භාගතුන් වහන්සේ හම්බෙන්න. ඒ ඇවිල්ලා තුන් පාරක් ප්‍රතික්ෂේප වෙනකොටත් කොහොම ඉවසීමක් තියෙන්න ඇත්ද? දේශයෙන් පාසෙන් හම්බෙච්ච දෙයක්ද මේ? එතකොට ඔබට බණ කියන එක ලේසි දෙයක්ද? ඔය හිතවල තියෙන අර රැවටිච්ච තැන්, මුලා වෙච්ච තැන්, වැරදි වැටහීම් ටික නැති කරන්න කොච්චර දුකක් විඳින්න ඕනද අපි බණ කියන්නේ. වෙලාවට ඔබ බෞද්ධ මිත්‍යා දෘෂ්ටික වුණා නම් මං කියන දේක් කොහොමද තේරුම් ගන්නේ? එහෙනම් මිත්‍යා දෘෂ්ටිකේ කපාගත වෙනවා කියන දේ අහන්න දෙයක්ද? අහන්න දෙයක් නෑ. ආයේ කියන්නේ යන්න එපා මේ සංසාරේ ගියොත් නම්
ඔය එක සූත්‍රයක් විතරයි 84000ක් ධර්මස්කන්ධය. එතකොට අනිත් ටික කියුවා නම් චුට්ට හරි තව දේවල් දැනගන්න. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට මිසක් මොඩයන්ට නෙමෙයි. තම තමන්ගේ දැනුමින් තේරුම් ගන්න. අනේකයි කියන්නේ ධර්මයේ හැසිරෙන්න කියන. හරියට පලියක් වගේ ඔබව ආරක්ෂා කරනවා නැද්ද? ඔබ ධර්මයේ දැනන් හිටියනම් අර දේවදූතයෝ දැක්කද කියලා අහනකොට අපූර්වට ඔබට උත්තර දෙන්න තිබ්බ පුංචි වැරද්දක් වුණා තිබ්බා. අඩුම මේ ජීවත් වෙලා ඉන්න කාලෙදී හරි ඒ දේ තේරුම් ගත්තා නම් තමන් අතින් වැරදි නොවෙන්න තිබ්බා. ධර්මයේ දන්නවනම් කයෙන් වැරදි කරයිද? වචනයෙන් වැරදි කරයිද? අඩුම බොරුවක් කියන්නවත් හිතෙයිද? හිතෙන්නම් කොහොමද හිතන එකක් නැති. බලන්න එතන කයෙන් වෙන වැරදි 3. වචනයෙන් වෙන වැරදි 4. ඒකට වැඩි කොහාටද බර තියෙන්නේ? කාටද? ඒ කට සංවර කරගෙන හිටියා නම් 4ක් රැකෙනවා. කයින් නම් ඉතින් සමාජයෙන් අපවාද හරියයි කියලා හිතලා නවත්තන්න පුළුවන්. ඉතින් මොනවා කරයිද කියලා අනිත් අය දන්නේ නැති නිසා ඒක තමයි. ඒක ලොකු වගකීමක් තියෙනවා. ලොකු බාහිර දූර රාජකාරියක් තියෙනවා. තමන් වෙනුවෙන් තමන්ගේ සංසාර ගමන සුවපත් කරගන්න අපකප වෙන්න. දැන් අඩුම ගානේ මధుරෙක් කනකොටවත් මරන්න හිතෙන්නේ. මතක තියාගන්න අවසාන මොහොතේ ඔය මధుරව මරපු දේ මතක් වුණොත් සතා පොඩි උනා ජීවිතය. මధుරෙක් කැමති වේද ඒ සතා මරනවට? ඒ සතා තමන්ගේ ජීවිතයට ආතරේ. කොච්චර තිරසංගත අපායක හිටියත් ඒ සතා කැමති තමන්ගේ ජීවිතයට. එතකොට ඔබේ ජීවිතය නැති කරනවට කැමතිද? තව මොහොතක් හරි ජීවත් වෙන්න ඉල්ලන්නේ. තමන්ගේ ජීවිතවලට එච්චර ආදරේ නම් අනිත් අයගේ ජීවිතත් ඒ වගේනේ. තමන් කැමතිද තමන්ගේ ධනෙ නැති වෙනවට? මගේ රුපියලක් හරි අඩු වෙනවට මං කැමතිද? එහෙනම් කොහොමද මං අනිත් මිනිස්සයාට ඒ වගේ දෙයක් කරන්නේ? කවුරු හරි මාව බොරු කියලා රවට්ටනවා නම් මං කැමතිද? එතකොට එහෙම කරනවා නම් ඒකයි කියන්නේ පින පව දැනගෙන ජීවත් වෙන්න. පින පව නොදන්න තාක්කල් ඔබ යන්නේ තැනවත් හිතා ගන්න. ඇයි? පාලනයක් නෑ හිතන දේ කරන්න ගන්නවා. එහෙම වුණොත් නම් ඉතින් අර කිව්වා වගේ මතෙන්ටම තමයි යන්නේ. මේ සංසාර ගමනේ අපි ඕව නොකරලා නෙමෙයි. ඒ කරපු නිසා තමයි තාමත් නැද්ද? ඒ සංසාරේ පුරාවටම අපි අතින් කොච්චර වැරදි වුණාද දන්නේ නැහැ. මාළු මරණ තනක් දිහා බලාගෙන hina වුණ නිසා සතුටු වෙච්ච නිසා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහදී අතිවගේ බුදුන් උතුමන් වහන්සේලා මල්ලපොර ශූරයෙක් වෙලා ඉඳලා අනිත් ප්‍රතිආදියාව උස්සලා පොළවේ ගහපු නිසා කොන්දේ අමාරුවක් තිබ්බා. එතකොට කලින් ආත්ම භාවයකදී පසේ බුදුචාන් වහන්සේ නමකට අපවාද කරපු නිසා සුන්දරී පරිබ්‍රාජිකාව චින්චිමානවිකාව ඇවිල්ලා අපවාද කරා. ඒ බුදුරජාණන් වහන්සේට තමන්ගේ අම්මයි තාත්තයි කැලේට එක්කන් ගිහලා තලලා පොඩි කරලා මරණ දාපු නිසා කොම්කතුනේ මොකද නහතනහසිට.
අවසානයේදී රහත් වෙලා හිටියත් තරුණ කණ්ඩ සිද්ධ වුණා. එච්චරද? තව කීයක් නම් ගන්න පුළුවන්ද නිදසුන්? උදාහරණ. සංසාරේ පුරාවට එතකොට අපි මොනවා කරලාද? අපිට ඔළුව කැක්කුම් අඩු වෙන්නේ. තනිස් කැක්කුම් අඩු වෙන්නේ, කකුල් කැක්කුම් අඩු වෙන්නේ, කොන්ද කැක්කුම් අඩු වෙන්නේ මොනවා කරලාද? අපි හරියට ජීවත් වෙලා තිබ්බනම් අපිට ඕවා සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වෙනකොට අපි නිවිලා. ඔන්න ඕවයි ධර්මයේ කතා කරන්නේ. ඔන්න ඕවයි ඔබ කතා කර යුත්තේ. ඔන්න ඕවයි ඔබ කියවන්න ඕනේ. ධර්මයේ කියවනවා කියලා. ඉස්සර රෑ එළි වෙනකම් බණ කියනවා. ධර්ම සාකච්ඡා කරනවා. මේ ලංකාවේ දැන් පැයයි අපි බණ කියන්නේ. එතකොට අර එකම සූත්‍ර එක දිගට අහනකොට කොච්චර ධර්මයක් අවබෝධ වෙනවද ඒ මනසෙන්ට. එහෙනම් ඉතින් මේ ලංකාවේ වී පැතුරක් වේලා ගන්න බැරි තරමට රහතන් වහන්සේලා හිටපු එක ගැන අපි පුදුම වෙන්න ඕනේද? අපි කොච්චර ප්‍රමාදයි. අදත් ගිහිල්ලා ওই ටික අමතක කරලා දැම්මොත් නම් ටිකටම ප්‍රමාදයි. මේ මං කියපුවා නෙමෙයි. භාගතුන් වහන්සේම තමන් වහන්සේම අවබෝධ කරගත්ත ධර්මය. වෙන කෙනෙක් නම් කියයිද? මේ ලෝකේ තියෙන වටිනාම රහස ධර්මයේ සඳහන් වෙනවා භාගතුන් වහන්සේ නමක්ගේ ශාසනයක් බිහි වුණාට පස්සේ එතනින් එතර වෙන පුද්ගලයා ප්‍රමාණය හරියට මහා සාගරයට කෙස් ගහක් තාලා ඒ කෙස් ගහ අගරදෙන වතුර බිඳුව හා ප්‍රමාණය නිවිලා සැනසලා යන පුද්ගලයා ප්‍රමාණය කියලා. එතකොට තව තියෙනවා මහා සාගරයක් එහෙම. අර වතුර බිඳුවට යන්න කොච්චර කැපකිරීමක් තමන් කරගන්න ඕනද? දැන් ඔබ මෙච්චර කාලයක් කරපුවා ඇතිද එතකොට? නෑ කියන දේ හරි අපිට වැටහෙනවා නම් මේ කාලෙදි බොහෝම ලොකු දෙයක්. තමන් උත්සාහ කරන්න ඕනේ කියලා තේරුම් ගන්නවා නම් ඊටත් වඩා ලොකු දෙයක්. ඒ උත්සාහය පිළිහිටනවා නම් බොහෝම දුර්ලභයි. ඒ උත්සාහය පිළිහිටලා මේ ගමන නිමා කරනවා නම් ඊටත් වඩා බොහෝම දුර්ලභයි. හරියට දියමන්ති වගේ. ඒ නිසා භාගතුන් වහන්සේ අවසානට දේශනා කරේ අප්‍රමාදේන සම්පාදේත. ප්‍රමාද වෙන්න එපා මේ ගමන ඉක්මනට ඉවර කරගන්න කියලා. ප්‍රමාද වෙන්න එපා. ඔබ සියමෝගෙම අවසාන බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රමාද නොවීම හැකි ඉක්මනින්ම මේ ගමන නිමා කරගන්න. ඒක ඔය විදිහට ඉඳලා කරන්න පුළුවන් මේ විදිහට ඉඳලා කරන්න.